මැරීගෙන වැඩ වගේනේ. නිමල් ටීචර් පොඩ මේක කරගෙන එන්න. ඔව් සර්. හෙටට මීට් එක. ඕම අවුවේ පිච්චීගෙන ඕම වැඩ කරලා කාටද ලකුණු වැටෙන්නේ? තිස්ස සර්ටද? නෑනේ. මේ ඔයාලා ඕම වැඩ කරාම ලකුණු වැටෙන්නේ අර නෝනට. එයා ඉතින් ලකුණු දාගෙන කොළඹ ලොකු ඉස්කෝලක මැඩම් වෙලා යයි. ඒක තමයි එයාගේ ටාගට් එක. ඉතින් කොච්චර හොඳ සර්. මැඩම් මහන්සිලා මේක හදලා ළමයිගේ මට්ටමක් ටිකක් හොඳට අරගෙන අපේ ගමට හොඳ ඉස්කෝලයක් දීලා කොහේ මැඩම් වෙලා ගියම අපිට මොකද? මොකද මේ ජයග්‍රහණ ඉස්කෝලේ මැඩම් අර යනවද? තිස්ස සර්ලා හිතාගෙන ඉන්න තරම තමයි ඉතින් ඔය. දන්නවද වැඩක්? එයා මෙහෙන් ඡන්ද ඉල්ලන්න හදන්නේ. පොලිසිය OIC සපෝට්ලු. ඒකත් කොච්චර හොඳයිද සර්? මන්නම් ඉතින් බොක්කෙම මැඩම්ට තමයි බහැලා වැඩ. කොහෙවත් ඉන්න තක්කඩින්ට වඩා මැඩම් වගේ කෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. පුලිකුණාටුව මේ පැත්තට එනවා. සෝමසුන්දර මහත්තයා කොහොමද අපේ ළමයි ටික? හොඳට පුහුණු වීම කරනවද? ඔය පුරුදු වෙන්නේ. දිනුවේ නැතත් ඉතින් ලොකු ඉස්කෝලේ තරගයක් හරි දී ගන්න බැරුව. තරගයක් විතරක් නෙවෙයි. අපේ ළමයි දිනනවා. දිනනවා විතරක් නෙමෙයි පදක්කුණුත් ගේනවා. ඒ විතරක් නෙවෙයි. මේ අවුරුද්දේ ශූරතාවයත් ගේනවා. එහෙම වෙනවනම් ඉතින් කොච්චර දෙයක්ද? තිස්සස කොහොමද අපේ වීරයෝ? මේ ඉන්නේ දිනනයි වැඩ. අපිට පුළුවන් අපි දෙනවා. හෙට ඕගලන් දිනලා එනකොට මං ඉස්කෝලේ ලොකු උත්සවයක් ලෑස්ති කරලා දින ඕගලන්ව පිළිගන්න. හැබැයි දින්නත් පෙරදුනත් සහභාගී වෙන එක තමයි වැදගත්. ඕගොල්ලන් තමයි මේ පාසලේ ගෞරවය. ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි නේද දරුවනේ? මැඩම්ටයි තෑන්ක්ස් කරන්න ඕන. අපිට පාර පෙන්නන්න. ඔව් මැඩම්. එහෙනම් පුතාලා ප්‍රැක්ටිස් කරන්න. හා පටන් ගමු.